2019 ජීව විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 46 වෙනි MCQ එක තමයි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. මේකේ අහලා තියෙන්නේ කෞමාරෝද්භවය සම්බන්ධව. හරිද? මේක තමයි අපි දැන් අපේ සිලබස් එකේදී පාතනෝද්භවය කියලා හඳුන්වන්නේ. දැන් මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මේ පාතනෝද්භවය කියන එක විශේෂිත ලිංගික ප්‍රජනන ක්‍රමයක්. අපි කියනවා අසාමාන්‍ය ලිංගික ප්‍රජනන ක්‍රමයක් කියලා. ඒකට හේතුව තමයි මේ පාතනෝද්භවය කියන ප්‍රජනක ක්‍රමය මූලික කරගෙන හැදෙන ජීවීන් ඒක ගුණ ප්‍රජනිතයන්. ඒ වගේම ඒගොල්ලෝ හැදෙන්නේ ඩිම්බයක් සංසේචනය වීමකින් නෙවෙයි. හරිද? සංසේචිත ඩිම්බ වලින් නෙවෙයි. අපි මෙන්න මෙහෙම මේකට උදාහරණයක් කරන් කියමුකෝ. මීමැසි ගහණයක හැදෙන පිරිමි මීමැස්සන් හැදෙන්නේ මෙන්න මේ පාතනෝද්භවය කියන ප්‍රජනක ක්‍රමයේ. එතනදි වෙන්නේ ඩිම්බයක් ශුක්‍රාණුවක් එක්ක එකතු වෙලා සංසේචනය වෙන්නේ නැතුව, ඒ කියන්නේ සංසේචනයකින් තොරව පත් වෙනවා ජීවියෙකු බවට. අන්නේ විදිහට තමයි පිරිමි මීමැස්සන් හැදෙන්නේ. කෙලින්ම ඩිම්බයක් සංසේචනය වෙන්නේ නැතුව කවුරු බවටද? පිරිමි මීමැස්සන් බවට පත් වෙනවා. එතකොට මේකින්න පිරිමි මීමැස්සන් අනිවාර්යයෙන්ම මොකද? ඒක ගුණ ප්‍රජනිතයන්. ඒ කියන්නේ ඩිම්බය ඒක ගුණයිනේ. ද්වි ගුණ වෙන්නේ ශුක්‍රාණුවක් එක එකතු වෙන්නේ නැහනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඒක ගුණ ප්‍රජනිතයන් තමයි හැදෙන්නේ. ඒ වගේම දැන් පිරිමි මීමැස්සෝ වගේම ගැහැණු මීමැස්සොත් හැදෙනවානේ. අපි කියනවා ඒ ගැහැණු මීමැස්සෝ හැදෙන්නේ සාමාන්‍ය විදිහට. අපි ඒකට පාතනෝද්භවය කියන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම ඩිම්බයකුයි ශුක්‍රාණුවකුයි එකතු වෙලා තමයි පිරිමි මේ ගැහැණු මීමැස්සන් හැදෙන්නේ. එහෙනම් එතනදී පාතනෝද්භවයක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේක අර පිරිමි සත්තු හැදෙනකොට විතරයි වෙන්නේ. සංසේචනය නොවෙච්ච ඩිම්බයක් කෙලින්ම ජීවියෙක් බවට පත් වෙනවා. සංසේචනයක් වෙන්නේ නැහැ ඩිම්බයක්. බලමු පළවෙනි එක. පළවෙනි එකේ තියෙනවා සංසේචනය නොවූ ඩිම්බයකින් සම්පූර්ණ ජීවියෙක් නිපදවයි කියලා. ඒක හරි. සංසේචනය නොවිච්ච ඩිම්බයකින් තමයි සම්පූර්ණ ජීවියෙක් හැදෙන්නේ. එහෙනම් මේකේ ඒ ප්‍රකාශය හරි. දෙවෙනි එක ගැහැණු මීමැස්සන් නිපදවයි. ගැහැණු මීමැස්සන් මේ ක්‍රමයෙන් නෙවෙයි හැදෙන්නේ. සාමාන්‍ය ප්‍රජනක විදිහට ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වෙලා තමයි ගැහැණු මීමැස්සන් හැදෙන්නේ. හින්දා B වැරදි. කෞමාරෝද්භවයෙන් හැදෙන කෙනෙක් නෙවෙයි. සමහර කටුස්සන්ගේ දැකිය හැකිය. ඔව්. සමහර කටුස්සන්ගේ මේ පාතනෝද්භවය කියන එක දකින්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම අර සමහර කටුස්සන්ගේ හා සමහර මත්ස්‍යයන්ගේ දැකිය හැකිලු. ඒගොල්ලෝ තමයි අර පෘෂ්ඨවංශීන්. හරිද? ඒ කියන්නේ මේ ක්‍රමය මේ ප්‍රජනක ක්‍රමය දක්වන පෘෂ්ඨවංශීන් වෙන්නේ ඔන්න ඔය සමහර කටුස්සෝ හා සමහර මත්ස්‍යයෝ. ඒත් ඊටමත් සුළු ප්‍රමාණයක් තමයි එහෙම වෙන්නේ. හරිද? මේ ප්‍රජනක ක්‍රමය පෙන්වන්නේ. ඔයිට අමතරව දැන් ඔය අපි කියනවා මේ අපුෂ්ඨ වංශීන් විදිහට ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මීමැස්සෝ, ඊට පස්සේ කුහුඹුවන්, ඊට පස්සේ කූඩිත්තන්, ඊට පස්සේ බඹරුන්, ඔන්න ඔය වගේ කට්ටිය මේ ප්‍රජනන ක්‍රමය පෙන්වනවා. හැබැයි පෘෂ්ඨ වංශීන් අතර සුලභ නැහැ. අර සමහර කටුස්සෝ සමහර මත්ස්‍යයන්ගේ විතරයි දක්නට ලැබෙන්නේ. ද්විගුණ ජනිතයන් පමණක් නිපදවයි නෑ. ද්විගුණ ජනිතයන් නිපදවන්නේ නෑ මේ ක්‍රමයේ. එතකොට අහනවනේ ගැහැණු අය හැදෙනවනේ කියලා. නෑ, ගැහැණු අය හැදෙන්නේ සාමාන්‍ය ප්‍රජනන ක්‍රමයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වෙලා ගැහැණු අය හැදෙන්නේ. ඒකට අපි කියන්නේ නෑ පාතනෝද්භවය කියලා. පාතනෝද්භවය කියන්නේ පිරිමි මැස්සන් හැදෙන එක. ඒ ක්‍රියාවලිය තමයි පාතනෝද්භවය කියන්නේ. ඉතින් එතනදී හැදෙන්නේ ඒක ගුණ ප්‍රජනිතයන් විතරයි. සියලුම අපුෂ්ඨ වංශීන්ගේ දැකිය හැකි ඒකත් වැරදි. හැම අපුෂ්ඨ වංශියෙක්ගෙම මේක දක්නට ලැබෙන්නේ නැහැ. එතකොට අපිට උත්තර විදිහට ගන්න පුළුවන් ඒ හරි ඊට අමතරව C හරි. A හා C කියලා සංකලනයක් එන්නේ නැහැ නේද? මේකට උත්තරේ වෙන්න ඕන 5. උත්තරේ එන්න ඕන 5.